අද අපි කතා කරන්න යන්නේ WWE ඉතිහාසයේ බිහි වුණු බලවත්ම සහ මතභේදාත්මක චරිතයක් ගැන. ඒ තමයි The Tribal Chief Roman Reigns. රෝමන් කියන්නේ WWE එකේ ඉහළටම එන්න ලොකු කට්ටක් ආපු කෙනෙක්. මුලදී රසිකයෝ ප්‍රතික්ෂේප කරපු කාලයක් තිබුණා. හැබැයි අද ඔහු ඉන්නේ කිසිවෙකුට සම කළ නොහැකි තැනක. කොහොමද මේ වෙනස වුණේ? රෝමන්ගේ මේ ගමන පිටුපස තියෙන නියම කතාව මොකක්ද? අද අපි රෝමන් රේන්ස්ගේ මුළු වෘත්තීය ජීවිතයම උඩියට කරපු WWE ඉතිහාසයේ හොඳම ස්ටෝරි ලයින් 10ක් ගැන සවිස්තරාත්මක කතා කරනවා. වීඩියෝ එකේ අන්තිමට අපි කියනවා රෝමන්ගේ අංක 1 ස්ටෝරි ලයින් එක මොකක්ද කියලා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හිතන එක නෙවෙයි වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන් bell icon එක click කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. Number 10. Roman Reigns vs. Brock Lesnar. The final chapter. අපි 10 වෙනි තැනින් පටන් ගමු. රෝමන් සහ බ්‍රොක් ලෙස්නර් අතර අවුරුදු ගණනාවක් තිස්සේ ගැටුම් තිබුණා. හැබැයි 2021 සහ 2022 කාලයේ තිබුණු ස්ටෝරි ලයින් එක තමයි හොඳම. මෙතනදී රෝමන් හිටියේ හීල් චරිතයකින්. බ්‍රොක් ලෙස්නර් හිටියේ බේබි ෆේස් කෙනෙක් විදියට. ෆෝල් හේමන් කාගේ පැත්තද ඉන්නේ කියන කුතුහලයත් එක්ක මේ කතාව නියමටම ගලාගෙන ගියා. විශේෂයෙන්ම සමස්ලෑම් එකේදී බ්‍රොක් ටැක්ටර් එකකින් ඇවිත් රින් එක උස්සපු හැටි අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. Number 9. Seth Rollinsගේ Mind Games. 9 වෙනි තැන හිමි වෙන්නේ Seth Rollins සහ රෝමන් අතර තිබුණු ගැටුමට. Seth තමයි රෝමන්ගේ දුර්වලම තැන දන්න කෙනා. 2022 Royal Rumble එකේදී Seth පරණ Shield එකේ සින්දුව දාගෙන ශීල්ඩ එක ඇඳුම ඇදගෙන ඇවිත් රෝමන්ගේ ඔළුව අවුල් කරපු හැටි මතකද? ශීල්ඩ එක කැඩුණු දවසේ ඉඳන් රෝමන්ගේ හිතේ තිබුණු වේදනාව මේ ස්ටෝරි ලයින් එකෙන් නියමටම එළියට ආවා. The Shield debut. 8 වෙනි තැන 2012 වසරේදී The Shield ආගමනය. රෝමන් සෙත් සහ ඩීන් ඇවිත් රේබැක්ව පවර් බෝම්බ් එකකින් මේසයක් උඩට පෙරලපු දවස WWE ලෝකේ කවදාවත් අමතක කරන්නේ නැහැ. එතකොට රෝමන්ගේ චරිතය තිබුණේ පවර් හවුස් එකක් විදියට. ඔහු වැඩිය කතා කළේ නැහැ. ඔහු කළේ විනාශ කරන එක විතරයි. ඔහු CM Punkගේ ආරක්ෂකයෙකු විදියට පෙනී හිටියත් පස්සේ මුළු WWE එකම පාලනය කරන්න ගත්තා. මේක තමයි රෝමන් රේන්ස්ගේ Big Dog කියන ගිමික් එකේ උපත. Number 7. Shield vs. Evolution. The Torch Passing. 7 වෙනි තැන 2014 වසරේදී සිදුවුණු Shield vs. Evolution ගැටුම. පරණ පරම්පරාවේ Triple H, Randy Orton සහ Batista එකතු වෙලා මේ කොල්ලෝ තුන්දෙනාව මර්ධනය කරන්න හැදුවා. හැබැයි Payback 2014 තරඟයේදී Shield එක 3.0කින් Evolution එක පරද්දලා පෙන්වුවා අනාගතේ කාටද අයිති කියලා. මෙතනදී රෝමන් තමයි අවසාන ස්පියර්ස් ටික දීලා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්නේ. මේකෙන් තමයි වින්ස් මික්මෑන් තීරණය කළේ රෝමන් තමයි ඊළඟ face of the company කියලා. Number 6. Roman vs. Daniel Bryan. The crowd enemy. 6 වෙනි තැන ඩැනියල් බ්‍රයන් සමග තිබුණු සටන. මේක රෝමන්ට ගොඩක් අමාරු කාලයක්. රසිකයෝ හැමෝම ඩැනියල් බ්‍රයන්ට ආදරය කරද්දි WWE එක රෝමන්ව පුෂ් කරනවට රසිකයෝ කැමති වුණේ නැහැ. පාස්ලේන් 2015 මැච් එකේදී රෝමන් බ්‍රයන්ව පරද්දලා තමන්ගේ හැකියාව පෙන්වුවා. පස්සේ 2021 ස්මැක්ඩවුන් එකේදී බ්‍රයන්ගේ වෘත්තීය පව අවසන් කරලා ඔහුව channel එකකින් එළියට දාන්න තරම් රෝමන් සමත් වුණා. මේක රෝමන්ගේ හීල් චරිතයේ දරුණුකම පෙන්වන තැන. Number 5. Braun Strowman. The Physical War. 5 වෙනි තැන රෝමන් සහ බ්‍රවුන් ස්ට්‍රෝමන් අතර තිබුණු දාරුණු කායික සටන. 2017 වසරේදී මේ දෙන්න එකිනෙකාට කරපු විනාශය මතක. බ්‍රවුන් රෝමන්ව ඇම්බියුලන්ස් එකක් ඇතුළට දාලා ඒක පෙරළුපු හැටි. මේ ස්ටෝරි ලයින් එක නිසා තමයි රෝමන් රේන්ස් කියන්නේ මොන තරම් පහර දුන්නත් අහපව් නැගිටලා එන ටෆ් කෙනෙක් කියලා රසිකයෝ පිළිගන්න පටන් ගත්තේ. ඒ වගේම රෝමන් විසින් බ්‍රවුන් ඇම්බියුලන්ස් එක ඇතුළේ දාලා තාප් එක හප්පපු දර්ශනය තාමත් WWE වල most viewed දර්ශනය. Number 4. The Rhodes Family vs. The Shield. Emotions. 4 වෙනි තැන 2013 දී කෝඩි රෝඩ්ස් සහ ගෝල්ඩස්ට් තම පියා වූ ඩස්ටි රෝඩ්ස්ගේ ගෞරවය වෙනුවෙන් ශීල්ඩ් එකත් එක්ක කරපු සටන. මෙතනදී රෝමන් රේන්ස් හිටියේ හරිම නපුරු විදියට.
ඔහු කෝඩිගේ පවුලට අපහාස කරමින් ඔවුන්ව රස්වාවෙන් අයින් කරන්න තරමටම වැඩ කළා. අද අපි දකින කෝඩි වර්සස් රෝමන් ගැටුමේ මුල් පෙළ තියෙන්නේ මෙතන. අවුරුදු 10කට පස්සේ ඒ කොල්ල දෙන්නම WWE එකේ ඉහළම තැන ඉඳන් සටන් කරන එක දකින්නකොට number 3 the bloodline birth තුන්වෙනි තැන the tribal chief ගේ උපත 2020 දී රෝමන් ආපහු එන්නේ වෙනස්ම මිනිස්සෙක් විදියට. තමන්ගේ සහෝදරයා ජේ ඌසෝට පවුලේ ගෞරවය head of the table පිළිගන්න කියලා ඔහු බල කළා. Hell in the Cell තරගයේදී ජිමි ඌසෝ බේරගන්න ජේට සිද්ධ වුණා රෝමන්ට දන්නවන්න. මෙන්න මේ සහෝදර සමාගමේ ගැටුම තමයි The Bloodline කියන ලොකුම කල්ලිය නිර්මාණය කළේ. මේක නිකම්ම රෙස්ලින් නෙමෙයි, මේක පවුලක තියෙන දේශපාලනය වගේ හරිම ගැඹුරු කතාවක්. Number 2 Cody Rhodes Finish the Story. දෙවැනි තැන Cody Rhodes එක්ක තිබුණු අවුරුදු දෙකක මහා සටන WrestleMania 39 හිදී රෝමන් දිනනකොට රසිකයෝ අඬන්න පටන් ගත්තා. හැබැයි WrestleMania 14 වෙනකොට ඒ කතාව ඇදගෙන ගිහින් අන්තිමට Undertaker, John Cena, Seth Rollins පාව මැදට ඇවිත් රවන්න පරද්දපු හැටි. මේක WWE ඉතිහාසයේ ලොකුම cinematic moment එක වුණා. රෝමන්ගේ දින 1316ක රජදහන විනාශ වුණේ මේ කතාවෙන්. රෝමන් පරාජය වුණත් මෙහු මේ කතාවෙන් පෙන්වුවේ ඔහු තමයි ලෝකේ ඉන්න හොඳම විලන් කියලා. Number 1 Sami Zayn the masterpiece. අංක 1 මේක තමයි රෝමන් රේන්ස් මිනිසුන්ගේ හදවත් වලට වැඩියෙන්ම දැනුණු කතාව. Sami Zayn කියන පිටස්තරයා බ්ලඩ්ලයින් එකට එකතු වෙලා හොනරි ඌස් වෙන්න කරපු කැපවීම මතකද? රෝමන් මුලදී සැමිව සැක කරපු හැටි, පස්සේ ආදරය කරපු හැටි. ඒ වගේම 2023 රොයල් රම්බල් එකේදී සැමි රෝමන්ට පුටුවෙන් ගහපු මොහොත මුළු රින් එකම නිහඬ වුණා. මේ ස්ටෝරි ලයින් එක නිසා තමයි බ්ලඩ් ලයින් එක ලෝක ප්‍රසිද්ධ වුණේ. ඒ වගේම රෝමන් රේන්ස්ගේ රංගන හැකියාව, ඇක්ටිං ස්කිල් එක ලෝකෙටම පෙනුනේ මේ ස්ටෝරි ලයින් එක නිසා. ඉතින් මේ තමයි රෝමන් රේන්ස්ගේ සුපිරිම ස්ටෝරි ලයින්ස් 10. ඔයාලට අනුව මේ 10න් හොඳ මේක මොකක්ද? මම මග අරපු තවත් කතාවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. රෙස්ලින් ගැන මේ වගේ විස්තරාත්මකව දේවල් දැනගන්න අපේ Wrestling World channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.